හරි අපි අද මේ වීඩියෝ එකෙන් බලමු WhatsApp එකට ඇවිල්ලා තියෙන හැබැයි ගොඩක් අය නොදන්න WhatsApp ට්‍රික් 4ක් ගැන. හෙලෝ සාදරයෙන් පිළිගන්නවා අදත්ති මාස් රෙට්ටිවයි YouTube channel එකේ තිග්ගයට තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා අලුතින් නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මම හිමාස් තරුෂ. හරි ඔයා ඉන්ට්‍රෝ එක දැක්කා වගේ අපි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ WhatsApp එකට ඇවිල්ලා තියෙන හැබැයි කවුරුත් වැඩිය නොදන්න සුපිරි WhatsApp ට්‍රික් 4ක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ. ආරෙන් අපි තවත් කතා කරන්න තු වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මේ WhatsApp එකේ මෙච්චර කල් තිබ්බ අපි නොදන්න WhatsApp ට්‍රික් කියලා. හරි මම ඔයකට කියනවා පළවෙනි WhatsApp ට්‍රික් එක තමයි WhatsApp message pin කියන්නේ. ඇත්තටම මේක අපිට ඇවිල්ලා දැන් ගොඩක් දවස් වෙනවා. හැබැයි මේක ගොඩක් දෙනෙක් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ සහ මේකෙන් මොකක්ද වෙන්නේ කියලාත් දන්නේ නැහැ. මේ message pin කියන ට්‍රික් එක ගැන මම ඔයකට එක උදාහරණයකින්ම පෙන්නලා දෙන්න. ඔයා හිතන්න දැන් ඔයා කාට හරි කෙනෙක්ට එකපාරට ඔයාට සල්ලි ටිකක් බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. හැබැයි එයා ඔයාට මේ බැංක් ඩීටේල්ස් දාලා තින්නේ මාසෙකට විතර කලින් කියලා හිතන්නකෝ. හැබැයි දැන් ඔයා මේ බැංක් ඩීටේල්ස් හොයනවා නම් ඔයාට දැන් මේ message උඩට යටට යව ගොඩක් වෙලාවක් යවලා තමයි කට්ටියට මේ බැංක් ඩීටේල්ස් හොයාගන්න වෙන්නේ. හැබැයි ඔය කට්ටිය මේ විදිහට ඒ බැංක් ඩීටේල්ස් පින් කරලා තිබ්බොත් එමේ කට්ටියට ඒ පින් කරපු message එක ටච් කරලා ඔය කට්ටියට තැන්ට ගිහිල්ලා මේ බැංක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මේක තමයි මේකේ සරලව වෙන්නේ. ඔය කට්ටිය මේ වැඩේ කරගන්න ඔය කට්ටියට ගොඩක් වැදගත් message තියෙන chat එකට යන්න. ඊට පස්සේ ඔය කට්ටිය මේ message එකට ටච් කරන් ඉන්න. ඊට පස්සේ කට්ටියට උඩින් බලා ගන්න පුළුවන් පොඩි ටින්ටර් සැනයක් වගේ අයිකන් එකක් තියෙනවා. ඔය කට්ටියට මේ අයිකන් එක බලා ගන්න නැත්නම් ඔය දකුණු පැත්තේ ඩොට් එක ටච් කරලා ඔය කට්ටියට මේ පින් කෙරේක බලා ගන්න පුළුවන්. එහෙම බලා ගන්න නැති කට්ටියට ඒ කොහොම හරි ඔය කට්ටිය මේ පින් කෙරේක ටච් කරලාපුවාම ඔය කට්ටියට මේකේ පෙන්නනවා මේක දවස් 7කටද නැත්නම් මාසෙටද එහෙම ඔය කට්ටියට බලාලා බලන්න මේකේ කොච්චර දවසකට මේක ඔය කට්ටියට පින් කරලා තියෙන්න ඕනේ කියලා. ඔය කට්ටියට මේක වැදගත්ට දවස් වෙනකන් ඔය කට්ටිය මේක පින් කරලා මෙහෙම තියාගන්න පුළුවන්. හරි මම ඔය කට්ටියට ගෙනාවු දෙවෙනි WhatsApp ට්‍රික් එක තමයි වීඩියෝ මෙසේජ් කියන්නේ. ඔය කට්ටිය දැන් කාට හරි වීඩියෝ එකක් එවන්න ගත්තම ඒවා කරන්නේ ඔයා ඒ වීඩියෝ එක රෙකෝඩ් කරලා ඊට පස්සේ ඒක WhatsApp එකට ඇවිල්ලා එතනින් ඔයා සෙන්ඩ් කරන්න යන්නේ. ඒක ඔයාටත් කරදරයක්. ඒ වීඩියෝ එක බලන ඔයාගේ යාළුවෝ හෝ ශිෂ්‍යයාටත් එක කරදරයක්. මේකටත් අපිට WhatsApp එකේ කලින් ඉඳලම සොලියුෂන් එකක් දීලා තිනවා. හැබැයි මේක කවුරුත් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. අපිට පුළුවන් මෙහෙම WhatsApp එකේදීම ඔයාට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා මේක ඔයාට අපි වොයිස් මෙසේජ් යවන්නේ ආන්ගේතර වීඩියෝ මෙසේජ් එකක් විතර අපිට මේ මෙසේජ් එක යවන්න පුළුවන්. ඔය කට්ටිය මේ වැඩේ කරගන්න ඔය කට්ටියට මෙසේජ් එක යවන්න ඕනේ chat එකට යන්න. ඊට පස්සේ ඔය කට්ටියට දකුණු පැත්තේ යටින් බලා ගන්න පුළුවන් තියෙනවා කැමරා අයිකන් එක. ඔය කට්ටිය මේ කැමරා අයිකන් එක ටච් කරගෙන ඉන්න. එතකොට ඔය කට්ටියට බලන්න පුළුවන් ඔය කට්ටියට මේක සෙල්ෆි කැම් එකක් ඔන් වෙලා ඔය කට්ටිය වීඩියෝ එක ඔන් වෙනවා. මෙතනදී ඔය කට්ටියට දැන් ඔය කට්ටිය ලෙසන් එක කරන මේ ලෙසන් එක රෙකෝඩ් කරලා ඔය කට්ටියට යවන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක දිහා වොයිස් මෙසේජ් එකක් වවන වගේ වීඩියෝ මෙසේජ් එකක් විතර තමයි යන්නේ. මේක ඔයා try කරලා බලන්න. මේක ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. සහ මේක හරි ලේසි ඔයාට සහ මේ මෙසේජ් එක යන අනිත් කෙනාටත් මේක ගොඩක් පහසුයි. හරි මම ඔය කට්ටියට ගාව තුන්වෙනි WhatsApp ට්‍රික් එක තමයි send message edit කියන්නේ. මේ WhatsApp ට්‍රික් එකත් දැන් වෙලා ගොඩක් කල් වෙනවා. හැබැයි මේ WhatsApp update එක ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි තාමත් මේ WhatsApp ට්‍රික් එක දන්නේ නැති කට්ටියක් ඉන්නවා. මේ send message edit එකෙන් සරලව වෙන්නේ ඔයා දැන් කාට හරි message එකක් send කරාට පස්සේ ඒ message එක ඔයා send කරාට පස්සේ දකිනවා දැන් typing mistake එකක් තියෙනවා. හැබැයි ඔයාට මේ message එක delete කරන්නත් බෑ. හැබැයි දැන් මේ අපිට මේ ට්‍රික් එකේ පුළුවන් ඔයා මෙම යවු message එක typing mistake එකක් තියෙනවා නම් අපිට ඒක edit කරන්න පුළුවන්. ඒ කට්ටිය මේක කරන්න ඔය කට්ටිය වැරදුණු message එකට touch කරන් ඉන්න. ඊට පස්සේ ඒ කට්ටිය බලා බලන් දකුණු පැත්තේ උඩින් තියෙන pencil icon එක. ඔය කට්ටිය මේ pencil icon එක බලා ගන්න හම්බෙන්නේ නැත්නම් ඔය කට්ටිය දකුණු පැත්තේ උඩ තියෙන dot තුර touch කරන්න. ඒතර ඔය කට්ටිය බලා බලලා edit කියලා තියෙනවා. ඔය කොහොම හරි ඔය කට්ටිය මේ edit කිරිකොට touch කරන්න. ඊට පස්සේ ඔය කට්ටියට මෙහෙම type කරද්දි mistake වුණ word එක edit කරලා ආපහු send කරන්න පුළුවන්. එතකොට මෙතන යටින් අපිට මෙසේජ් එක ඇටි අපිට එඩිට් කියලා පෙන්නනවා. ඒ වගේ තමයි ඔය කට්ටියට දැන් මතක් කරගන්න ඕනේ. ඔය කට්ටිය මේ මෙසේජ් එකක් එඩිට් කරන්න පුළුවන්. ඔය කට්ටිය මේ මෙසේජ් එක වල විනාඩි 15ක් යනකම් විතරයි. ඊට පස්සේ ඔය කට්ටියට ආයේ මෙසේජ් එක එඩිට් කරන්න බෑ. ඔය කට්ටිය මේකත් හොඳටම මතක තියාගන්න. හරි මම ඔය කට්ටියට නම් හතරවෙනි සහ අවසාන WhatsApp ට්‍රික් එක තමයි ස්ක්‍රීන් ෂෙයා කියන්නේ.
මේ WhatsApp අප්ඩේට් එක ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි සමහර කට්ටිය දන්නේ නැහැ. මේ WhatsApp ට්‍රික් එකෙන් පුළුවන් ඔය කට්ටියගේ boyfriend ගේ girlfriend ගේ වගේ ඔය කට්ටියගේ යහළුවෙක්ගේ වගේ දරුවෙක්ගේ වගේ ඕන කෙනෙක්ගේ එයාගේ phone එක ඔයාගේ screen එකට ගන්න පුළුවන්. ඇත්තට මේ ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒ ඔයාගේ යාළුවා හෝ boyfriend girlfriend ඒ ඕනම කෙනෙක් ඔයා ළඟ නැත්තම් එයාගේ phone එක check කරගන්න ඕන නම් ඔයාලට මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන්. කට්ටිය මේ වැඩේ කරගන්න මුලින්ම ඒ අදාළ කෙනාගේ chat එකට ගිහලා එයා වීඩියෝ කෝල් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔය කට්ටියට වම් පැත්තේ පහලින් බලාපුවා ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ටච් කරලා ඔය කට්ටිය බලාපුවා ස්ක්‍රීන් ෂෙයා කියලා තියෙනවා. ඔයා මේ ස්ක්‍රීන් ෂෙයා කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඒ අනිත් වට ෆෝන් එකට එනවා accept කරන notification එකක්. එයා ඒ notification එක accept කරාට පස්සේ එයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ ෆෝන් එක ඔය කට්ටියට බලන්න පුළුවන්. ඊට පස්සේ එයා ස්ක්‍රීන් එකේදී යනම ඕනම ඇප් එකක් ඔයාගේ ස්ක්‍රීන් එකේ ඔය කට්ටිය බලන්න පුළුවන්. මේ විදිහට ඔයාට එයාගේ ඕනම ඇප් එකක් සහ ඒ ඕනම හොර වැඩක් ඔයාට මේ ඔයාගේ ස්ක්‍රීන් එකේදී බලලා ගන්න පුළුවන්. මම හිතනවා මේ WhatsApp ට්‍රික් එකත් ගොඩක් අයට වැදගත් වෙයි කියලා. හරි මම හිතනවා ඒ කට්ටිය අද මම මේ ගෙනාවු කවුරුන් නොදන්න හැබැයි WhatsApp එකේ තිබ්බ WhatsApp ට්‍රික් අතර ඒ කට්ටියට වැදගත් වෙන්නද කියලා. ඔය කට්ටියට මේ WhatsApp ට්‍රික් අතර වැදගත් වුණා නම් ඔය කට්ටියගේ යාළුවට බන් ෂෙයා කරන්න. මොකද ඔය කට්ටියගේ යාළුවටත් මේ WhatsApp ට්‍රික් ටික ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කට්ටියට මගේ මේ වීඩියෝ ගැන මොකද අදහස් තියෙනවා නම් පාල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගන්න. හරිනම් අදට මම ගෙනාව වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. වීඩියෝ එක ඉවර කරන කලින් මතක් කරන්න ඔය කට්ටිය තාමත් අපේ හිමාස් චෙට්ටුබයි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පාට තියෙන subscribe button එක subscribe කරලා ඊට අතර bell icon එක තෝල් දාගන්න. එතකොට මම කට්ටියට වීඩියෝ එකක් ගෙනාවකෝ ඔය කට්ටියගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරිනම් මේ වගේ තවත් අලුත් ටෙක් වීඩියෝ කරගෙන ඔය කට්ටියව පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.